2013 විභාගේ ප්‍රශ්නේ මේ සීමාව ඇගිල්ලුවාට පස්සේ එකයට දෙකක් එනවා කියලා පෙන්නන්න ඕනේ. ගාන බලපුවම ලොකු දේවල් තේරෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහම අර්ථ ශූන්‍ය අවස්ථාවක් එනවද කියලා. x නෝඩ බිඳුව ආදේශ කරන්න. බිඳුවයි වර්ගමූල එකයාගේ එකයි. බිඳුව ආදේශ කරොත් වර්ගමූල එකයාගේ එකයි. අන්න එක ඍණ එක බිඳුවයි. එකයට බිඳුව අවස්ථාවක් හැදෙනවා. ඒ කියන්නේ අර්ථ ශූන්‍ය අවස්ථාවක් තියෙනවා. එහෙනම් මෙතන මේ තියෙන ප්‍රකාශනය කොහොම හරි සුළු කරලා අර්ථ ශූන්‍ය අවස්ථාව ඇති කරන්න ඕනේ. වර්ගමූල කැලලක් දැක්කොත් අපි අර්ථ ශූන්‍ය අවස්ථාව නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? මෙයාගේ ප්‍රතිපදයෙන් හරේ සහ ළමේ වැඩි කරන්න ඕනේ. ලොකු දේවල් තේරෙන්නේ නැහැ. පියවරෙන් පියවර හදාගෙන යමු. ලිමිට් x ආසන්නයි බිඳුවක් වෙද්දී එක ඍණ cos x බෙදීම එක ධන x වර්ගයේ වර්ගමූලය ඍණ එක ඍණ x වර්ගයේ වර්ගමූලය. මෙයාගේ ප්‍රතිපදය ගන්නවා කියන්නේ මැද තියෙන ලකුණ මාරු වෙන්න ඕනේ. එක ධන x වර්ගයේ වර්ගමූලය ධන එක ඍණ x වර්ගයේ වර්ගමූලය බෙදීම එක ධන x වර්ගයේ වර්ගමූලය ධන එක ඍණ x වර්ගයේ වර්ගමූලය. දැන් ගානට හානියක් වෙලා නැහැ. මේ දෙන්න හරියටම සමානයි. දෙන්නට දෙන්න කැපිලා ගියොත් කලින් තිබ්බ කෙනා වෙනවා. ගානට ප්‍රශ්නයක් වෙලා නැහැ. දැන් අපි දන්නවා ප්‍රතිපදයෙන් ගුණ කරපු ගාම වර්ග දෙක අතරේ සෙට් වෙනවනේ. මේ තියෙන කොටසම මෙතන තියෙනවා. මේ තියෙන කොටසම මෙතන තියෙනවා. මැද තියෙන ලකුණ දිහා බලන්න. මෙතන ඍණ ලකුණ, මෙතන ධන ලකුණ. ඒ කියන්නේ ඕක අපිට නැවත ලියන්න පුළුවන් x වර්ග ඍණ y වර්ග විදියට. මේ වර්ග දෙක අතරේ දැක්ක ගාම පේනවා. රයිට් ආදේශ කරමු වර්ග දෙක අතරේ. ලිමිට් x ආසන්නයි බිඳුවක් වෙද්දී එක ඍණ cos x බෙදීම පළවෙනියාගේ වර්ගයේ ඍණ දෙවෙනියාගේ වර්ගය. පළවෙනියා වර්ග කරොත් වර්ගමූලය නැති වෙනවා. එක ධන x වර්ගයක් ඉතුරුයි. ඍණ දෙවෙනියා වර්ග කළොත් ඒත් වර්ගමූල නැති වෙනවා. එක ඍණ x වර්ගයක් ඉතුරුයි. දැන් මේ දෙන්නම සුළු කරා මේ ප්‍රකාශනයේ ඉතුරුයි. මෙතනින් අර්ථ ශූන්‍ය අවස්ථාවක් එන්නේ නැහැ. එහෙනම් මේ කොටසට වෙනම සීමාව දෙන්න. ලිමිට් x ආසන්නයි බිඳුවක් වෙද්දී එක ධන x වර්ගයේ වර්ගමූලය ධන එක ඍණ x වර්ගයේ වර්ගමූලය. සීමාව කොටස ඇත්තටම ලේසි. හරි. දැන් මේ ටික සුළු කරගෙන යමු. ලිමිට් x ආසන්නයි බිඳුවක් වෙද්දී මේ ටික සුළු කරා එක ඍණ cos x බෙදීම මෙතන ඍණ ලකුණකින් ගුණ කරන ධනයකට ඍණ එක සුළුයි. ඍණ එක ඍණ x වර්ගයෙන් වැඩි කරොත් ධන x වර්ග. x වර්ගයට x වර්ග එකතු කරොත් 2x වර්ගයක් හැදෙනවා. ගුණ කිරීම මෙතන අර්ථ ශූන්‍ය අවස්ථාවක් එන්නේ නැහැ. එහෙනම් අපි මේ x ආසන්න වෙන අගේ x රුවට ආදේශ කරමුනේ. මෙතෙන්ද බිඳුව දැම්මොත් වර්ගමූල එකයාගේ එකයි. මෙතෙන්ද බිඳුව දැම්මොත් ඒත් වර්ගමූල එකයාගේ එකයි. අන්න එක දෙකක් එකතු කරොත් නැවත දෙකක් හැදෙනවා. පැහැදිලි වෙන්න ඕනේ කතාව. දෙකට දෙක නැවත සුළු වෙලා යනවානේ. දැන් අවසාන උත්තරේ දිහා බලන්න. තාමත් අර්ථ ශූන්‍ය අවස්ථාවක් එනවා නෙමෙයි. x වෙනුවට බිඳුව ආදේශ කරොත් එකයට බිඳුව අන්න අර්ථ ශූන්‍ය අවස්ථාවක් එනවා. එහෙනම් මෙතන තියෙන x වර්ගයත් නැති කරගන්න ඕනේ. කොහොමද උතන තියෙන x වර්ගය නැති කරගන්නේ? ලිමිට් x ආසන්නයි බිඳුවක් වෙද්දී එක ඍණ cos x බෙදීම x වර්ගය. ඔන්න ඔය ප්‍රකාශනයට එනකන් සුළු වෙනවා. මෙතන තියෙන x වර්ගය අයින් වෙන්න ඕනේ. මොකද්ද මතක් වෙන සූත්‍රය ළමයි? අන්න එක ර්ණ cos x මට ලියා ගන්න පුළුවන් කවුරු ඇසුරෙන්ද? sin ඇසුරෙන්. අන්න sin θ යට θ හදා ගන්න පුළුවන්. පැහැදිලිනේ? සීමාව ඇතුළේ අපි මේ වගේ ක්‍රමයක් ඉගෙන ගන්නවා. ලිමිට් θ ආසන්නයි බිඳුවක් වෙද්දී sin θ බෙදීම θ ගේ විශාලත්වය කොච්චරයිද? 1යි. මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. එහෙම නැත්නම් මේ වගේ ප්‍රමේයයක් අපි ඉගෙන ගන්නවානේ. එහෙනම් ඔය ප්‍රමේය ආදේශ කරමු. ඔය ප්‍රමේය ආදේශ කරන්න නම් ළමයි මෙතන sin කෙනෙක් හැදෙන්න ඕනේ. දැන් කොහොමද කියන්නේ මෙතන sin කෙනෙක් හැදෙන්නේ? අන්න අපි cos θ වෙනුවට 2θ සූත්‍ර වලින් ආදේශ කරමු. cos 2x මූලික සූත්‍රය මතකයි. මොකක්ද? cos 2x සමානයි 1 ඍණ 2ක් sin වර්ග x. ඔන්න ඕක පාවිච්චි කරලා මෙතන තියෙන cos x වෙනුවට මට sin වලින් ආදේශ කරගන්න පුළුවන්. පැහැදිලිද? මෙතන තියෙන්නේ cos 2x. මෙතන තියෙන කෝණය දෙකට බෙදලා තමයි යන්න ඕනේ. එහෙනම් මෙතන cos x තියෙනවා නා. ඒ කෝණය දෙකට බෙදුනොත් 1 ඍණ 2යි sin වර්ග x බෙදීම දෙකක් වෙනවානේ. මේක දිහා බලාගෙනම cos x ලියමු. එහෙනම් cos x ලියවෙන්නේ කොහොමද? මේ තියෙන කෝණයෙන් භාගයක්. මේ පොදු සූත්‍රය හැදෙන්නේ කොහොමද? මේ පැත්තේ තියෙන කෝණය දෙකට බෙදලා එහා පැත්තට යනවා. මෙතන x කෝණය දෙකට බෙදුනොත් කවුද එන්න ඕනේ? 1 ඍණ 2යි sin වර්ග x බෙදීම දෙකයි. කොහොම සම්බන්ධයක් එනවා. පැහැදිලිනේ? අන්න cos x වෙනුවට මේ කොටස නැවත ආදේශ කරමු. මම එහා පැත්තට ගන්නවා සුළු කරා. ලිමිට් x ආසන්නයි බිඳුවක් වෙද්දී 1 ඍණ cos x වෙනුවට අන්න ආදේශ කරන්න මෙතනින්. 1 ඍණ 2ක් sin වර්ග x බෙදීම දෙකයි. සම්පූර්ණ බෙදීම නැවත x වර්ගයක් ඉතුරුයි. පැහැදිලිනේ? මේ සෙට් එකම ඍණ ලකුණකින් වැඩි කරගමු. ලිමිට්
x ආසන්නයි බිඳුවක් වෙද්දී එක ඍණයක දෙන්න සුළුයි. නැවත ඍණ ලකුණකින් වැඩි කරොත් 2 sin වර්ග x බෙදීම 2යි. යට නැවත x වර්ගයක් ඉතුරුයි. දැන් පොදු සූත්‍රයට එන්නකො. මෙන්න මේ සූත්‍රය තමයි අපි මෙතන හදන්න ඕනේ. θ ආසන්න වෙන්න ඕනේ බිඳුවට. θ කියන්නේ කවුද? sin ඇතුළේ තියෙන කෝණය. එහෙනම් මෙතන තියෙන x බෙදීම 2යි. එහෙනම් x බෙදීම 2 බිඳුවට ආසන්න වෙන්න ඕනේ. මේ කොටස ඇතුළේ x බෙදීම 2ක් හදන්න මොකද්ද කරන්න පුළුවන්? වම් පැත්තයි දකුණු පැත්තයි දෙකම දෙකෙන් බෙදලා දා ගන්න පුළුවන් නේ. ලිමිට් x බෙදීම 2 ඒත් ආසන්න වෙන්නේ බිඳුවට. තමයි බිඳුව බෙදීම 2 බිඳුවමනේ. දැන් මෙතන ඇතුලේ තියෙන කෝණය මෙතන හැදෙන්න ඕනේ නේ. මේක ඇතුලෙන් අපි තව උපසූත්‍ර තුනක් හදනවා. හරි. sin θ යට θ ගාගේ එකයි වගේම ලිමිට් θ ආසන්නයි බිඳුවක් වෙද්දී sin θ යට θ ගේ එන්නනේ බලයන්ගියත් කොච්චරයිද ළමයි. ඒත් එකයිනේ. අයනම් මෙතන ඔයාලට පේනවා දෙන්නටම වර්ගයක් තියෙනවා. උඩටත් දෙකක් තියෙනවා යටටත් දෙකක් තියෙනවා. එහෙනම් මේ සමස්තය පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්න පුළුවන්. පූර්ණ වර්ගයක් විදිහට ලියද්දී මේ කොටසත් පූර්ණ වර්ගයක් විදිහට ලියවෙන්න ඕනේ. මෙතන තියෙන x බෙදීම 2යි. එහෙනම් මේ කෝණයේ වර්ගයක් මෙතන හැදෙන්න ඕනේ. x බෙදීම 2 වර්ගය කොච්චරද ළමයි? x වර්ග බෙදීම 4ක්. එහෙනම් මේ කොටස 4ෙන් බෙදෙන්න ඕනේ. පැහැදිලි වෙන්න ඕනේ මම කියන කතාව. 2ක් sin වර්ග x බෙදීම 2යි. x බෙදීම 2 වර්ගයක් හදන්න ඕන නිසා මම 4ෙන් බෙදුවා. ඒ බෙදපු 4 නැති වෙන්න නැවත 4ෙන් ගුණ කරලා දාන්න. ගානට හානියක් කරේ නෑ. 4ෙන් බෙදුවා. බෙදපු 4 නැති වෙන නැවත 4ෙන් ගුණ කරා පැහැදිලිනේ. අන්න නියත ටික එළියට ගේන්න. උඩ 2ක් තියෙනවා. යට 4ක් තියෙනවා. ඔය ඔක්කොම සීමාවෙන් එළියට ගේන්න පුළුවන් නේ. 2 බෙදීම 4යි. ලිමිට් x බෙදීම 2 බිඳුවට ආසන්න වෙද්දී යන්න මේ සමස්ත ප්‍රකාශනයම පූර්ණ වර්ගයක් විදිහට ලියන්න. උඩ තියෙනවා sin වර්ග x බෙදීම 2. ඒකෙන් මම sin x බෙදීම 2 ගත්තා. යට තියෙනවා x වර්ග බෙදීම 4ක්. ඕක මට වර්ග සංඛ්‍යාවකින් හදුවොත් x බෙදීම 2 පූර්ණ වර්ගයනේ. x බෙදීම 2ක් ගන්න. අන්න දැන් දෙන්නටම බලය පොදුවට දෙන්න. වර්ගයක් හදනවා. පැහැදිලි නේද? මේ දෙන්න සුළු කරොත් 1ට භාගයයි. 1ට භාගය ගුණ කිරීම. ලිමිට් x බෙදීම 2 බිඳුවට ආසන්න වෙද්දී sin x බෙදීම 2 යට x බෙදීම 2 පූර්ණ වර්ගය අපි ඉගෙන ගත්ත සූත්‍රයට අනුව මෙයාගේ කීයද ළමයි එකක් සෙට් වෙනවා. අන්න 1ට භාගය ගුණ කිරීම 1යිනේ. 1ට භාගය ගුණ කිරීම 1